සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SLVNS වෙතින් ගේන තවත් අලුත් වීඩියෝවක් එක්ක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ නොමිලේ data ලබා දෙන සුපිරිම ඔප්ෂන් එකක් ගැන. නොමිලේ ගේම් ප්ලේ කරන්න, නොමිලේ වීඩියෝ බලන්න, නොමිලේ chat කරන්න, නොමිලේ ඩවුන්ලෝඩ් කිරීම හා free ඉන්ටර්නෙට් ලබා ගන්න සුපිරිම ක්‍රමයක් ගැන අද මම කතා කරනවා. වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න. අද අපි බලන්න යන්නේ කොහොමද data නැතුව free unlimited internet යන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාලා ඒ වගේම subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාට ආරාධනා කරනවා. ඔයා මේ දේ කරන්න ඔයා package එකක් activate කරලා තියෙන්න ඕන. ඒ කිව්වේ WhatsApp, YouTube ඒ මොකක් හරි කමක් නැහැ. මම activate කරලා තියෙන්නේ Hutch එකේ රුපියල් 360කට තියෙන මේ package එක. ඔයත් මේ package එකම activate කරන්න ඕනේ නැහැ. ඔයාගේ connection එකට දාලා මොකක් හරි unlimited package එකක් activate කරලා තිබුණා නම් හරි. ඔයා මුලින්ම ඔයාගේ Play Store app එකට යන්න. ඊට පස්සේ මම මේ සර්ච් කරන විදිහට සර්ච් කරන්න. ඔයා මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම මේ app එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේ app එක ඕපන් කරගන්නවා. ඊළඟට ඔයා ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔෆ් කරගන්න ඕන. මම මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔෆ් කරගන්නවා. මෙතන ඕකේ කියන එක දෙන්න. දකුණු පැත්තේ උඩින් තියෙනවා ස්ටේට් සෙටින් කියලා. ඔයා ඒකට යන්න ඕන. ඔයා මේ ටික එක ඔන් කරගන්න. මෙතන ඔයා SSL විදියට වෙනස් කරගන්න. කනෙක්ෂන් පෝට් කියන එකට 443 දෙන්න. ඊට පස්සේ ඇඩ්වාන්ස් SSL setting කියන එක ටික එක දාගන්න. ඊට පස්සේ යට තියෙනවා edit SSL setting එකට ඔයා යන්න. ඔයා මේ දෙකේම ටික් දෙක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයා ඇක්ටිවේට් කරලා තියෙන පැකේජ් එකට අදාළව WhatsApp පැකේජ් එක නම් www.whatsapp.com, YouTube පැකේජ් එක නම් www.youtube.com විදියට දෙන්න. Facebook පැකේජ් එක නම් www.facebook.com. මෙතනට 443 ටයිප් කරගන්න. ඊට පස්සේ OK කියන එක දෙන්න. මෙතන ඊට පස්සේ සේව් කරගන්න. හරි. ඊට පස්සේ ඔයා data on කරගන්න. හරි. ඔයා මෙතන connect කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන accept කියන එක දෙන්න. මගේ මෙතනදී වැඩ කරන්නේ නැහැ. ඉතින් සමහර මොබයිල් ෆෝන් වල මේ ක්‍රමය තමයි හරියන්නේ. ඒත් මගේ මොබයිල් ෆෝන් එකට මේ ක්‍රමය හරියන්නේ නැහැ. ඉතින් තව ක්‍රමයක් තියෙනවා මම මේක ඔයාලට කියලා දෙන්නම් දැන්. ඔයා මෙතන SSL setting කියන එක HTTP කියන එකට වෙනස් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන connection port එකට 80/80 දෙන්න. ඊට පස්සේ advanced SSL setting එකේ ටික එක off කරගෙන මේ ටික එක on කරගන්න. දැන් මේක click කරන්න. ඊට පස්සේ මෙතන කලින් දුන්න විදිහටම www.facebook.com, www.youtube.com ඒ විදිහට දෙන්න. අනිත් setting ටික මම කරන විදිහටම හදාගන්න. හරි. දැන් save දෙන්න. හරි. දැන් ඔයාගේ ෆෝන් එකේ data on කරගෙන connect කියන එක click කරන්න. හරි. ඔන්න connect වුණා. මගේ ෆෝන් එකේ data නැහැ. ඉතින් මම TikTok එකේ ගිහින් පෙන්නන්නම්. හරි. ඔන්න VPN එක වැඩ කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ රැසක් මං ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වී සිටිනවා. දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් දැන්ම like කරන්න. අදහස් යෝජනා චෝදනා තියෙනම් දැන්ම comment කරන්න.